එතකොට බුදු කෙනෙක් අනුදනින ලද චීවරය මොන වගේ එකක් වෙන්න ඕනද කියලා කරුණු සාකච්ඡා කළොත් මේ චීවර සකස් කරන්නට බුදුරජාණන් වහන්සේ රෙදි වර්ග 6ක් දේශනා කළා. ඒ වගේම ඒ රෙදි වර්ග 6ට අනුලොම් වෙච්ච තවත් රෙදි වර්ග 6ක් අට කථාචාරින් වහන්සේලා ටීකාචාරින් වහන්සේලා නියම කරලා තියෙනවා. එතකොට මෙන්න මේ කියන රෙදි වර්ග 12න් පමණයි චීවර සකස් කරන්න හැකියාව තියෙන්නේ, අයිතිය තියෙන්නේ. රෙදි වර්ග වලින් සකස් කරපු චීවර පමණයි භික්ෂුවකට දරන්න හැකියාව තියෙන්නේ. එතකොට මොනවද මේ කැප රෙදි වර්ග? පළවෙනි එක තමයි කොමං. කොම කියන ශාක වර්ගයේ වැහැරි වලින් නැත්නම් නූල් වලින් කරපු රෙදි වලින් සකස් කරන චීවරයට කියනවා කොමං කියලා. මේ කොමං කියන චීවර වර්ගය භික්ෂුන් වහන්සේලාට කැපයි. අද කාලේදී නම් මේක හරියටම කොමු නූලින් කළ චීවර කියන ගණය වැටෙනවා. මොනවද මේ කොමු ගස් කියන එක තව ටිකක් හොයලා බලන්නට ඕන. පිළිබඳව නිශ්චිත සටහනක් ලැබෙන්නේ නැහැ. කප්පාසිකං කියලා කියන දෙවනි චීවර වර්ගය. කප්පාසික කියලා කියන්නේ කපු නූලින් කරපු සිවුරු. අද කාලේ බොහෝමයක් ආසියාතික රටවල භික්ෂුන් වහන්සේලා පරිහරණය කරන්නේ මෙන්න මේ කපු නූලින් සිද්ධ කරන ලද සිවුරු. කපු රෙදි වලින් මහපු සිවුරු. ඒවත් භික්ෂුන් වහන්සේලාට දරන්න කැපයි. කෝසෙයන් කියන්නේ පට නූල් වලින් කරපු සිවුරු. ඒ කියන්නේ පටපණුවන්ගෙන් ගන්න ඒ පටපණුවන්ගේ කෝෂ අනුසාරයෙන් ගන්න නූල් වලින් සිද්ධ කරන ලද සිවුරු වලට කියනවා කෝසෙයන් කියලා. මේවා තමයි සිල්ක් රෙදි විදිහට හඳුන්වන්නේ. එතකොට ඊළඟ රෙදි වර්ගය කම්බලං. කම්බලං කියන්නේ එළුලොම් ආදී ලොම් වර්ග වලින් කරපු රෙදි වලින් සකස් කරන චීවරත් භික්ෂුන් වහන්සේලාට දරන්නට කැපයි. මේවාට උදාහරණයක් කියනවා නම් අද කාලේ ඔය හිම කබා ආදිය සකස් කරන්නේ මේ සත්ව ලොම් වලින් ගන්න රෙදි වලින්. මේවත් භික්ෂුන් වහන්සේලාට චීවර ගණයෙන් කැප වෙනවා. ඊළඟට සානං කියනවා හන නූල් වලින් සකස් කරපු සිවුරු. හන නූල් වලින් සකස් කරන සිවුරු ඊටාම අඩු වටිනාකමක් තියෙන රෙදි වර්ගයක් හන නූල් වලින් සකස් කරන රෙදි. මොකද ඒක ඝනකම අධික ඝනකමක් තියෙන බොහොම බර රෙදි වර්ගයක් තමයි හන නූල් වලින් කරන රෙදි. අතීතයේදී ඉන්දියාවේ දාසදාසීන් ආදීන් පාවිච්චි කරලා තියෙන්නේ මෙන්න මේ හන නූල් වලින් කරපු රෙදි. ඒකට පාංශුකූලික භික්ෂූන් වහන්සේලාත් බොහෝ සෙයින් මේ හන වස්ත්‍ර වලින් කරපු රෙදි භාවිතා කළා කියලා සඳහන් වෙනවා. අවසාන වර්ගයේ තියෙනවා භංගං කියලා. මේ ඉහතින් කියපු නූල් වර්ග 5 කවල මේ සකස් කරලා. ඒ කියන්නේ කොම, කප්පාසික, කෝසෙය, කම්බල, සාන කියන මේ නූල් වර්ග 5 කවල මේ සකස් කරලා. කවලම් මිශ්‍ර නූලින් කරපු රෙදි වර්ග තියෙනවා නම් අන්න ඒවත් භික්ෂුන් වහන්සේලාට චීවර සංඛ්‍යාවෙන් කැප වෙනවා.